අයිබෝන් වණකම් අස්සලාමු අලයිකුම් යාළුවනේ. ඉතින් ඔන්න අදත් මරක්කලයා YouTube channel එකට ඔයගලන්ව ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අපි පහුගිය දවස්වල කතා කරගෙන ආවේ ඉස්ලාම් ධර්ම පිළිබඳව. ඉස්ලාම් ධර්ම පිළිබඳව කතා කරද්දී අපි එතනදී මේ එක මාතෘකාවක් විදිහට තෝරගත්ත මේ කාන්තා නිදහස. ඒ කාන්තා නිදහස යටතේ කතා කරගෙන ආව කරුණු කීපයක් ගැන දැන් අද මට කතා කරන්න ඕනේ කියලා හිතුණා මේ දික්කසාද. දික්කසාදය ගැන ඉස්ලාම් ධර්ම මොනවද කියන්නේ කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා හිතුණා. ඉස්ලාම් දහම අනුව යාළුවනේ මේ විවාහය අනිවාර්ය කරලා තියෙනවා. නිසි වයස ආවට පස්සේ විවාහ වීම අනිවාර්යෙන් කළ යුතු දෙයක් කියලා තමයි ඉස්ලාම් දහම සඳහන් කරන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ කාමය වර්ධවා හැසිරීම, අනාචාරය මෙන්න මේ වගේ සමාජ ප්‍රශ්න මේ වළක්වා ගන්නට තමයි මේ විවාහය අනිවාර්ය කරලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මේ විවාහයෙන් පස්සේ මේ දික්කසාදය කියන දේත් ඉස්ලාම් දහමේ අනුමත කරලා තියෙනවා. දික්කසාද වෙන්නට පුළුවන්. හැබැයි දික්කසාදය අනුමත කරපු ඉස්ලාම් දහම කියනවා ඒකෙන් වැළකී සිටීම හුඟක් හොඳයි කියලා. ඒ කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ අවසර දීලා තියෙනවා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සාධාරණ හේතුවක් මත යම්කිසි සාධාරණ හේතුවක් මත මේ දික්කසාද වීමේ අයිතිය ඉස්ලාම් දහම පැහැදිලිව ලබලා දීලා තියෙනවා. ඒ හැරෙන්නට ඊට සුළු වැරදි සම්බන්ධයෙන් මේ දික්කසාද වීම ඉස්ලාම් දහම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රතික්ෂේප කරනවා කියලා මම කිව්වේ. එතකොට සාමාන්‍ය තමන්ගේ සහකාර දැන් මෙතනදී පාර්ශව දෙක ගැනම කතා කරන්න ඕනේ. ඒක කාන්තා පාර්ශවය සහ පිරිමි පාර්ශවය. ඒක නිසා මේක යාළුවනේ මේ එක වීඩියෝ එකකින් මේ කරන්න අමාරු වැඩක් හින්දා මම මේක වීඩියෝ දෙකකින් තුනකින් වගේ ඔයගලන්ට මේ කරුණු සම්බන්ධයෙන් මේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ කියලා හිතුවා. ඒක තමයි ඒ කොහොමද කියනවනම් එකක් මේ දික්කසාද සම්බන්ධයෙන් කාන්තාවන්ට තියෙන වගකීම් හා යුතුකම් මොනවද? පිරිමින්ට තියෙන වගකීම් හා යුතුකම් මොනවද කියන එක සහ මේ දික්කසාදයේ පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒ තමයි තලාක්. මොකද්ද මේ තලාක්? මේ තලාක් කියන වචනේ පාවිච්චි කරලා තමයි මේ දෙන්න වෙන් වෙන්නේ. ඒ ආගමට අනුව. ඒ මොකද්ද මේ තලාක්? මෙන්න මේ කරුණු තුන සම්බන්ධයෙන් අපි වීඩියෝ තුනකින් වගේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ඒක ටිකක් පුළුල් මාතෘකාවක් නිසා. එතකොට යාළුවනේ මේ ඉස්ලාම් දහම දැන් කියන්නේ මේ දික්කසාද වීමේදී මේ සාමාන්‍ය තමන්ගේ සහකරුවා පිළිබඳ සැකයක් නැත්නම් සමන්ගේ සහකාරිය පිළිබඳ සැකයක් ආවට පස්සේ සැකයක් නිසා තමයි මේ ප්‍රශ්න හටගන්නේ. සැකයෙන් ප්‍රශ්න හටගෙන ඒ ප්‍රශ්න වැඩි වෙලා එතනින් තමයි දික්කසාදය කරා යන්නේ. මේක තමයි සැබෑ තත්ත්වය. එතකොට කෙනෙක් තව කෙනෙකුගෙන් දික්කසාද වෙනවා නම් අනිවාර්යෙන් ඔහුට විරුද්ධව හෝ ඇයට විරුද්ධව යම්කිසි චෝදනාවක් නගනවා නම් ඒ නගන චෝදනාවට නිවැරදි සාක්ෂි තිබිය යුතුයි. නිකන් ඔය ආවට ගියාට මට මෙයාත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා මේ දික්කසාද වෙන්නට බෑ. ඒකට සැලකිය යුතු සාක්ෂි ඉදිරිපත් කරන්නට ඕනේ. එතකොට ඉස්ලාම් දහම කියන දෙයක් තමයි ඔබ අපි උදාහරණයක් විදිහට ගමු ඔබගේ බිරිඳ. තමන්ගේ බිරිඳ යම්කිසි වැරද්දක් කරනවා. එතකොට අපි කියමු බිරිඳ අනාචාරය යනවා. අපි උදාහරණයක් විදිහට ගමු. එතකොට මේක ඔබ දකිනවා. ඔබගේ බිරිඳ අනාචාරය යනවා ඔබ දකිනවා. එතකොට ඉස්ලාම් දහම කියන්නේ මෙතනදී ඕගලන්ට මේ හදිසි තීරණ ගන්නට බෑ. මොකද තමන්ගේ බිරිඳ මේ අනාචාරය යනවා තමන් දැක්කා. මේක නිසා බිරිඳව ඩිවෝස් කරනවා කියලා එහෙම බෑ. මේකට සාක්ෂි අවශ්‍යයි. අපි ඔප්පු කරන්නට ඕනේ. එතකොට අපි මේක දැනගත්තට පස්සේ අපි ඉස්ලාම් දහම කියන ඔබ නිශ්ශබ්ද වෙන්න. ඒක මේ සහකාරියටත් පොදුයි සහකාරටත් පොදුයි. එතකොට කවුරු හරි දෙන්නගේ එක්කෙනෙක් මෙහෙම වැරද්දක් කරනවා ඒක අනිත් එක්කෙනා දකිනවා නම් ඒක එයා එතෙන්දී සමාජයේ ඉස්සරහ එලි කරන්නට බෑ. එයා ඒක රහස්‍යගතව තියාගන්න ඕනේ. තියාගෙන පුළුවන් තරම් ඉක්මනට එයා තවත් සාක්ෂි 4ක් හොයන්නට ඕනේ. තවත් 4 දෙනෙක්ව සාක්ෂියට එකතු කරගන්නට ඕනේ. එතකොට එයා තමන්ගේ සහකරුවෝ සහකාරිය යම්කිසි වැරද්දක් කරා නම් ඒක ඔහු ඇය දැක්කනම් මේ ඒක නිශ්ශබ්දව තියාගෙන තවත් සාක්ෂි 4ක් හොයන්නට ඕනේ. එතකොට මේ තව කවුරු හරි ඇවිල්ලා තමන්ට කියනවා. එක්කෝ තමන් ඒ බිරිඳට නැත්නම් ස්වාමියාට කියනවා. ඔන්න ඔයාගේ බිරිඳ නැත්නම් ඔයාගේ ස්වාමියා මෙන්න මේ වගේ වැරදි වැඩක් කරනවා. මෙන්න අහවල් තැනට ගියා. මම දැක්කා. මෙන්න මෙහෙම 4 දෙනෙක් ඔබට ඇවිල්ලා කියනවා. එතකොට ඒ 4 දෙනාව ඔබට සාක්ෂියක් විදිහට ගන්නට පුළුවන්. සාක්ෂියක් විදිහට අරගෙන හැබැයි ඒ 4 දෙනාත් ඒක ඔප්පු කරන්න පුළුවන් මට්ටමේ ඉන්න ඕනේ. ඒගොල්ලන් දැක්ක කියලා නිකන් කියලා බෑ. මට නිකන් සාක්ෂි 4ක් අරන් යන්නට බෑ.
ඒ සාක්ෂි කරන 4 දෙනා කියනවා ඔයාගේ අහවල් බිරිඳ හෝ සැමියා අහවල් ස්ථානයේ අහවල් එක්කෙනත් එක්ක අහවල් විදියට හිටියා මම දැක්කා කියලා එයාටත් ඔප්පු කරන්න පුළුවන්. ඒ 4 දෙනාට මේ සාක්ෂි 4 ඔප්පු කරන්න පුළුවන් වෙන්නට ඕනේ. මෙන්න මේම සාක්ෂි 4 ඔප්පු කරාට පස්සේ එතකොට එතන සාක්ෂි 4 මාත් එක්ක ඔක්කොම සාක්ෂි ටික හරි සාක්ෂි කරන හරි ඒක ඔප්පු කරන්නටත් පුළුවන්. ඊට පස්සේ පුළුවන් කාති උසාවියට එහෙම නැත්නම් අධිකරණයට ගිහිල්ලා ඉස්ලාම් ක්‍රමය අනුව කාති උසාවියට ගිහිල්ලා කාති උසාවියේ තමයි මෙන්න මේ ප්‍රධාන මේ සාක්ෂි කරන 4 දෙනා ඉල්ලන්නේ. එතකොට එතෙන්දී මේ සාක්ෂිත් එක්ක ඔප්පු කරලා තමන්ගේ බිරිඳ හෝ සැමියා මෙන්න මේ වගේ වැරද්දක් කරන අනාචාරය හැසිරීම විතරක් නෙවෙයි ඕනම වැරද්දක්. බරපතල ගණයේ වැරදි කරනවා නම් ඒක ඔප්පු කරලා එතනදී දික්කසාදේ ලබා ගන්නට පුළුවන්. ඒක තමයි ඉස්ලාම් දහම අනුගමනය කරන්න කියලා දෙන ක්‍රමය. එතකොට එතනදී අපි ගිහිලා ඔප්පු කරනවා මගේ බිරිඳ නැත්නම් මගේ ස්වාමියා මෙන්න මේ අපරාධය කරා මං ඒක නිසා මොහොත් එක ජීවත් වෙන්නට බෑ ඒක නිසා මට දික්කසාදේ ලබා දෙන්න. එතකොට ඒ සාක්ෂි විමසලා බලලා ඒක සාධාරණ හේතුවක් නම් දික්කසාදේ ලබා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ක්‍රමයක් ඉස්ලාම් දහම හඳුන්වලා දීලා තියෙනවා. හැබැයි යාළුවනේ දැන් කනගාටුවට කරුණ නම් දික්කසාදේ අනුමත වෙලා තියෙන හින්දා දැන් ගොඩක් තැන්වල අපි දකිනවා ඊට සුළු දේවල් වලට පවා. සමහර වෙලාවට අපි දකිනවා සැමියා සහ බිරිඳ විවාහ වෙනවා. විවාහ වෙනකොට බිරිඳ කෙට්ටුයි. විවාහ වුණාට පස්සේ මහත් වෙනවා. නැත්නම් සැමියා කෙට්ටුයි. විවාහයෙන් පස්සේ මහත් වෙනවා. එන්න ඒක කාරණයක් විදිහට ඉදිරිපත් කරනවා මගේ සැමියා නැත්නම් මගේ බිරිඳ දැන් මහතයි මට එයාත් එක්ක ජීවත් වෙන්නට බෑ. එහෙම නැත්නම් එයා කෙට්ටුයි. එයාත් එක්ක ජීවත් වෙන්න බෑ. එයා විවාහ වෙනකොට ලස්සනට හිටියා දැන් කළු වෙලා. එයාත් එක්ක ජීවත් වෙන්නට බෑ. මෙන්න මේ වගේ නැත්නම් කියන මේ පරිප්පු හොද්ද හැදුවා ඒකේ ලුණු මදි. උදේ තේක හදලා ගෙනත් දීලා තියෙන ඒකේ කහට වැඩි. නැත්නම් මගේ සබන් කෑල්ල ගෙනත් දෙන්න කිව්වට එයා ගෙනත් දීලා නැහැ. මට සාරියක් ගෙනත් දෙන්න කිව්වා එයා ඉල්ලපු සාරිය නෙවෙයි වෙන පාට එකක්. මෙන්න මේ වගේ මේ මෝඩ තර්ක ඉදිරිපත් කරලා මේ දික්කසාද වීම බහුලව අපි දකිනවා. කිසිම හේතුවක් නැතුව සාධාරණ හේතුවක් නැතුව දික්කසාද වීම. මෙන්න මේවා ඉස්ලාම් දහම් තරම් ප්‍රතික්ෂේප කරනවා. මොකද සාධාරණ හේතුවක් නැතුව ඉතා සුළු වැරදි. මේවා ගෙදරදී හදා ගන්න පුළුවන් වැරදි. දැන් බිරිඳ රුපියල් 10000ක් සාරයක් ඉල්ලනවා නම් තමන්ගේ මාසික ආදායම 5000ක් සාරයක් තමයි අරන් දෙන්න පුළුවන් නම් ඒක බිරිඳත් එක්ක සාකච්ඡා කරලා ඒක විසඳ ගන්න එක ඒ විදිහට කරන්නට ඕනේ. දැන් පරිප්පු හොද්දේ ලුණු මදි නම් මේක බිරිඳව දැනුවත් කරලා ඒක ඇයට ඒ පුහුණුව ලබා දීලා නැත්නම් පොඩ්ඩක් කතා බහ කරලා ඒක විසඳ ගන්නට ඕනේ. නමුත් තියෙන ගැටලුව මේ හැම එකදීම ප්‍රධාන වශයෙන් තෝරගන්න මේ දික්කසාදය. එතකොට මේ දික්කසාදය ඒක තමයි මේ ඉස්ලාම් දහම කියන්නේ මේ සාක්ෂි කරවන්න අවශ්‍යයි සාධාරණ හේතුවක් අවශ්‍යයි කියලා කියන හේතුව මේකයි. එතකොට සාධාරණ හේතු මොකක්ද? සාධාරණ හේතු විදිහට අපිට ගන්නට පුළුවන් කාන්තාවක් නම් ඇය අනාචාරය යනවා. ඇය අනවශ්‍ය විදිහට කියන දේ අහන්න නැතුව තමන්ගේ සීමාව ඉක්මවලා යනවා. කිසිම කෙනෙකුට කන්ට්‍රෝල් කරගන්නට බෑ. සමහරට ඇය මේ මානසික රෝගයකින් පෙළෙනවා. නැත්නම් ඇය සුව කරන්න බැරි රෝගයකින් පෙළෙනවා. එහෙමත් නැත්නම් ඇය මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ නීති විරෝධී ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා ඉන්නවා. නැත්නම් ඇය පවුලට නිගා දෙන විදිහට දරුවන්ව සලකන්නේ නැතුව නිතා පහත් විදිහට හැසිරෙනවා. පිරිමියෙක් නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, හොරකම යනවා, මිනිමැරුම් වලට සම්බන්ධයි. මෙන්න මේ වගේ සාධාරණ හේතු තියෙනවා නම් ඒවා සැකයෙන් ඔප්පු කරන්නට පුළුවන් නම් ඔහුට හෝ ඇයට ඉස්ලාම් දහම අනුව දික්කසාදේ ලබා ගන්නට පැහැදිලි හැකියාවක් තියෙනවා. ඒ හැරෙන්නට මේ අර වගේ මම කිව්වා වගේ සුළු වැරදි වලට මේ දික්කසාද ලබා ගැනීම ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒක තමයි මම මුලින් කිව්වේ ඉස්ලාම් දහම දික්කසාදයට අවසර දීලා තියෙනවා. නමුත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා මම අර දෙකක් කිව්වේ ඒක තමයි හේතුව. ඒ වගේම යාළුවනි මේ දැන් නීත්‍යානුකූලව දැන් අපි ඔප්පු කරාට පස්සේ නීත්‍යානුකූලව දැන් ලොකු වැරද්දක් කරලා තිබ්බනම් නීත්‍යානුකූලව ඒ දෙන වෙන් කරලා දාන එක සාමාන්‍යයෙන් සිද්ධ කරනවා. නමුත් සුළු වැරදි වලදී දික්කසාදේ ඉල්ලුවොත් සැමියා හෝ බිරිඳ දික්කසාදේ ඉල්ලුවොත් ඉස්ලාම් දහම කියන දෙයක් තමයි පුළුවන් තරම් ඒ දෙන්නව සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න හදන්න. ඒගොල්ලන්ගේ වැඩිහිටියන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒ යුවල අතර ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒක ඔවුන්ගේ මව්පියන් අතරට දැනුවත් කරන්න. එහෙම නැත්නම් සමාජයේ ඒ පවුලේ ඉන්න වැඩිහිටියන්ට ඒ ප්‍රශ්නේ යොමු කරන්න. එහෙම බැරි වුණොත් ඒ ආගමික ස්ථානෙට ඒක යොමු කරන්න. ඒ ගමේ ඉන්න උගත් බුද්ධිමත් අය ගාවට මේ ප්‍රශ්නේ ගෙනියන්න. එහෙම ගෙනිහලා මේක පුළුවන් තරම් ඉක්මනට මේක විසඳන පැත්ත කියන්නේ ඩිවෝස් වෙන පැත්තට 25%ක් එකතු වෙන පැත්ත 75%ක්. මෙන්න මේ විදිහට කොහොම හරි මේ දෙන එකතු කරන්නට බලන්න. එහෙම තමයි ඉස්ලාම් දහම කියන්නේ. ඒකට ප්‍රධාන හේතුව ඉස්ලාම් දහමේ සඳහන් වෙනවා කාන්තාව මවලා තියෙන්නේ මේ පිරිමියාගේ ඉල ඇටයකින් කියලා. ඒක ඉස්ලාම් දහමේ විශ්වාසයක්. එතකොට කාන්තාව මවලා තියෙන පිරිමියාගේ ඉල ඇටයක් අරගෙන ඒකෙන් තමයි මවලා තියෙන්නේ කියලා ඉස්ලාම් දහමේ සඳහනක් තියෙනවා. ඒ වගේම යාළුවනේ
පිරිමියෙක් ඉපදුනාට පස්සේ ඒ පිරිමියා වෙනුවෙන් ගැහැණියක් අනිවාර්යෙන් මවනවා කියලා දෙවියන් වහන්සේ කියලා තියෙනවා. ඒ පිරිමියාට අනිවාර්යෙන් ගැහැණියක් මවනවා. එතකොට මේක සිද්ධ වෙන්නේ ස්වර්ගයේ කියලා දැන් ගැහැණිය සහ පිරිමියා කතාවක් තියෙනවා. ජෝඩුවක්. ඒ කියන්නේ බිරිඳ සහ සැමියා කියන ඒ ජෝඩුව එකතු කරන්නේ ස්වර්ගයේ කියලා. මොකද ඒ තරම් උතුම් දෙයක් මේ දෙන්නෙක් එකතු වෙනවා කියන එක. විවාහයක් වෙනවා කියන එක. එතකොට ස්වර්ගයේදී තීරණය කරනවා කියන මෙන්න මේ දෙන්න තමයි ජෝඩුව. මේ දෙන්න තමයි එකතු වෙන්නේ. එහෙම කියලා කතාවක් තියෙනවා. එතකොට යන්නේ ඒ තරම් උතුම් දෙයක්, ඒ තරම් උතුම් කොටසක්. ඒ කියන්නේ ස්වර්ගයේදීම තීරණය කරනවා කියන්නේ ඒ තරම් උතුම් දෙයක් කියලා තමයි සඳහන් කරන්නේ මේ විවාහය. එතකොට ඒ තරම් උතුම් විවාහයක් දෙදරා යනවා කියන්නේ අල්ලා දෙවිඳුන් කියනවා ඔහුගේ රාජධානිය කවුරු හරි මේ මහා පොළොවේ දෙදෙනෙක් ඩිවෝස් වෙනවා නම් දික්කසාද වෙන වෙලාවට ඒ දවසට අල්ලා දෙවිඳුන්ගේ ආසනය දෙදරනවා කියලා. දවසක් අල්ලා දෙවියන් කියනවා මගේ ආසනය ඔහුගේ මලායිකාවරුන්ට ඔහු කියනවා මගේ ආසනය දෙදරනවා. එතකොට ඔහු අහනවා මේ මලායිකාවරුන් අහනවා ඇයි දෙවියනේ ඔයම ආසනය දෙදරන්න හේතුව මොකද්ද? එතකොට අල්ලා දෙවියන් මේ මලායිකාවරුන්ට කියනවා මේ මහා පොළවේ කොතනක හරි දික්කසාදයක් සිද්ධ වෙනවා. කියන අඹු සැමියන් වෙන් වෙනවා. මෙන්න මේ දික්කසාදේ වෙනවා. මේ දික්කසාදේ නිසා මගේ මේ ආසනය දෙදරනවා. එතකොට සහෝදරවරුන් හිතාගන්න මේ දෙවියන්ගේ ආසනය දෙතුරුම් කන්න තරම් දරුණු දෙයක් තමයි මේ දික්කසාදය කියන්නේ. ඒක නිසා තමයි ඉස්ලාම් දහම කියන්නේ තමන්ගේ ආසනය මේ දෙතුරුම් කන්න තරම් කියන්නේ කම්පණයටපත් වෙන්න තරම් වයිබ්‍රේට් වෙන්න තරම් දෙයක් සිද්ධ වෙනවා නම් දෙවියන්ගේ ආසනය. එතකොට කොයිතරම් ප්‍රබලද දික්කසාදයක් කියන්නේ. ඒක තමයි ඉස්ලාම් දහම කියන්නේ. සුළු දේවල් වලට දික්කසාද වෙන්නට එපා. ඒ දික්කසාද වෙන්නට අනුමැතිය දෙන්නෙත් නැහැ. බරපතල ගණයේ දේවල් හැරෙන්නට. ඉතින් මෙතනදී යාළුවනේ මේ දික්කසාද වීමේදී කාන්තාවන්ට ලැබෙන වාසි සහ කාන්තාවන්ගේ පැත්තෙන් කොහොමද මේ දික්කසාදය සිද්ධ වෙන්නේ? පිරිමින්ගේ පැත්තෙන් කොහොමද මේ දික්කසාදය සිද්ධ වෙන්නේ සහ මේ දෙදෙනා අතර බැඳීම නවතා දමන මේ තලාක් කියන වචනේ මොකද්ද? මේ පිළිබඳව අපි ඉදිරියේදී ඕගලන්ට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ ඕගලන්ගේ අදහස්, යෝජනා, චෝදනා අපිට ඉදිරිපත් කරන්න. අපිට මේ වැඩසටහනට ගොඩක් ඒවා ප්‍රයෝජනවත් වෙයි කියමින් එහෙනම් යාළුවනේ අදට සමගින යනවා තවත් වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තු ඇතුව ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.